තාත්තේ අද මං ඉස්කෝලේ ඇරලා එද්දි අරක්කුරලිය පෙරලිලා තිබ්බනේ පාරේ. අප්පට සිරි. එහෙමද? ඔව් ඩ්‍රයිවර් එක්කනමයි. ෂේ පව් වැඩි. උදේ රස්සාවටම එන්න ඇත්තේ. මනුස්ස ජීවිතවල හැටි. නෑ මෙරිලා නෑ. ඈ? එහෙනම් දැන් එතනමයි කිව්වේ? නෑ එතන මිනිස්සු ගොඩයිනේ. ඩ්‍රයිවර් මාම එතනට වෙලා ඉන්නවා අරක්කු බෝසල් ටික අරන් යයි කියලා. ඈ? Wow! Beautiful! තාත්තේ අර සුමන මාම නේද හොඳටම බීලා පාර යන්නේ. ඔව් හොඳටම බීලා තමයි මාත් දැක්ක යනවා. හැමදාම බොනවද කොහෙද නේ තාත්තේ? නෑ එකපාරක් නම් මට කිව්වා පඩි ගත්තාම නම් චුට්ටක් බොනවා කියලා. නෑනේ මං දැන් දවස් ගානක් දැක්කනේ එයා බීලා පාර යනවා. හරි ඉතින් මිනිහට දවස් පඩිනේ. ඈ? What? Bro, what are you talking about, man? මේ තමසේ අද උදේ ඉස්කෝලේ යනකොට උඩා සිරිපාල මාමේ මහම්බුණාද? ඈ? ඔව් හම්බුණා. ඒක තමා අද උදේ 8ට විතර මට මිනිහා හම්බුණා පාරේදී. ඉතින් මට යකා කිව්වා කොල්ලගේ කට නම් හරිම සවුත්තුයි පොඩ්ඩක් බැනලා හදාගන්න කියලා. කට සවුත් වෙලා කිව්වා? කෝ කට ගඳවත් නෑනේ. නෑ ගඳක් ගැන නම් නෙමෙයි මේ මිනිස්සයා කිව්වේ. නමුත් මොකක් හරි කට කැඩිච්ච කතාවක්වත් කිව්වද මේ මිනිහට? ඈ? අද උදේ මං ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ යනවා වගේ කියලා කිව්වා. ඉතින් මං කිව්වා ඉතින් ඉස්කෝලේ යුනිෆෝම් එක අඳගෙන මාළු අල්ලන්න යන්නේ නෑනේ ඉස්කෝලේ තමයි යන්නේ කියලා. ඔය කියලා තියෙන්නේ ඉතින්. Got it! තාත්තේ ඔය කතාවක් තියෙනවද සිංහලෙන්ට ඕන දෙයක් මතක තියෙන සතියයි කියලා? ඔව් එහෙම කතාවක් තියෙනවා නම් තමයි. තාත්තට හොඳටම ෂුවර්ද? ඔව් ඉතින් තියෙනවා තමයි. දැන් ඉතින් ඔය තියෙන හින්දානේ මම මගෙන් ඇහුවේ ඔක. හරි. මොකද? එතකොට අපේ අම්මා දෙමළද?